පස්සේ තියෙන ලස්සන. අද නම් ඉතින් හවස් වරුවක්. අද හිතුණා මට චූටිම චූටි ව්ලොග් එකක් ගෙනාවොත් හොඳයි කියලා. මම ඉතින් හවස් වෙලා අපේ පාරේ ටිකක් ඇවිදින්න ආවා. බලන්නකෝ චූටි බබා මේකේ ඉන්න හරිම ආසයි. මේක ඉතින් මට ගිෆ්ට් කරේ මගේ හොඳම යාළුවෙක්. ඇත්තටම මට මේක ගොඩක් වටිනවා. ඔයාලා ඉතින් දන්නවනේ මම ගොඩක් දවස්වලට හවසට පාරේ ඇවිදින්න එනවා කියලා. ඒ තියෙන නිස්කලංක බවත් එක්ක හවසට මෙහෙම ඇවිදිනකොට හිතට දැනෙන්නේ මාරම සතුටක්. මම ඉතින් ලොකු බබා ගේ ඇතුළේ නැති නිසා එළියට ආවා බලන්නකෝ එයා මොකද්ද කරන්නේ කියලා. එයාට පන්සල් යන්න ඕනි කියලා මල් කඩන්න ඇවිල්ලා. හා චූටි බබා එහෙ යන්න එන්න. පුතාට කඩන්න බෑ එන්න අම්මා කල්ලා දෙන්න. එන්න ඔහේ බෑ පුතේ එන්න. සත්තු ඉන්නවා. මෙහෙ එන්න. ඇත්තටම ලොකු බබා පන්සල් යන්න හරිම ආසයි. එයා හැමදාම තාත්තට කියන්නේ තාත්තේ බෝධියන් පන්සල් යන්. ඒකම තමයි ඉතින් කටේ තියෙන්නේ. ඔන්න ඉතින් රෑ වෙලා ඉතින් එයාගෙත් ආසාවට අපි පන්සල් යන්න පිටත් වුණා. ඇත්තටම පන්සල් යනවා කිව්වට පන්සල ගාවට ගිහින් ආයිත් හැරිලා ආවා. හයියෙන්ම බහින්නවත් බෑ. එන ගමන් ඉතින් ලස්සනට ගමේ අය එකතු වෙලා හදපු කූඩු තිබ්බා. අපි ඉතින් එතන බැහැලා ඒකත් ටිකක් බලලා ගෙදර එන ගමන් කල්පනා කරා දැන් ඉතින් පන්සලකටත් යන්න එපා. නැත්තම් ඉතින් ලොකු බබාගේ හිතට හරි නෑනේ. වැස්සත් පායලා නිසා ඉතින් අපි එන ගමන් පන්සලටත් ගියා. ඇත්තටම පන්සලේ කවුරුවත්ම නෑ. අඩුම ලයිටුත් ඕෆ් කළා. දැන් ඉතින් වෙලාව 8:00ට 9ට විතර වෙලා. ඒත් කමක් නෑ කියලා හිතලා ඉතින් අපි ටෝච් එකත් ගහගෙන පන්සල ඇතුළට ගියා. ඇත්තටම හාමුදුරුවෝ බලනවා කවුද යකෝ මේ ඇවිත් ඉන්නේ කියලා. ඇයි ඉතින් ඇත්තටම ටිකක් අපි රෑ වෙලානේ පන්සලට ගියේ. ඒ වෙලාවේ කවුරුවත් ඇත්තෙත් නෑනේ. ඊට පස්සේ ඉතින් අපි අපේ පාඩුවේ බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා ආයෙත් ඉතින් ගෙදර යන්න තමයි ඉතින් හැදුවේ. අද ඉතින් පන්සලේ කවුරුවත් නැත්තේ පොය දවසක් නෙවෙයි නිසා වෙන්නේ නැති. ඒත් ඉතින් පොය දවසටම පන්සල් යන්න කියලා එකක් නෑනේ නේද? මේ වෙලාවේ නම් ඉතින් රෑ වෙලා. ඒ වුණාට ඉතින් දැන් නම් චුට්ටක්වත් වහින්නේ නෑ. ඇත්තටම ඉතින් වැස්ස වෙලාවට ඉතින් බබාලා දෙන්නව අරගෙන එළියට බහින එක අවදානම්නේ. මොකද දැන් මේ දවස්වල වෛරස් හැම තැනම. මට ඉන්නේ මාස 3ක බබෙක්නේ. එයා අසනීප වුණොත් ඉතින් එයාට ගොඩක් අමාරුයිනේ. එයාට තේරෙන්නෙත් නෑනේ. ලොකු බබාට නම් අම්මේ මගේ ඔළුව රිදෙනවා කියලා හරි කියන්න තේරෙනවා. චූටි බබාට එහෙම තේරෙන්නෙත් නෑනේ. එයාලා දෙන්න ඉතින් ලෙඩ වුණොත් ඇත්තටම පව් නේද? ඉතින් අපි එයාලා දෙන්න ගැනත් හිතන්න ඕනිනේ. ඒකයි අපි පන්සල ගාවටම ගිහිල්ලා ආයිත් හැරිලා ආවේ. ඇත්තටම කුඩයක්වත් අපි අරන් ගිහින් තිබුණේ නෑ. ත්‍රිවිල් එකේ ගියාම ඉතින් පන්සල ඇතුළටම යන්න බෑනේ. පාරෙන් නවත්තලා එපැයි යන්න. ඉතින් කුඩයක් නැතුව පන්සල ඇතුළට යන්න කොහෙත්ම බෑ. ඔයාලා වැරදියට හිතයි කියලා තමයි මම මේ කතාව කිව්වේ. ඇත්තටම මං ඉතින් ලොකුවට වීඩියෝ කරන්න ගියේ නෑ. නිදහසේ
ගාථා කියලා මල් පහන් පූජා කරලා ඉතින් අපි පිටත් වෙන්න තමයි හැදුවේ. ඇත්තටම ඕගොල්ලන්ට මාවවත් පේන්නේ නැතුව ඇති. ඒ තරම් කරුවලයි. ලයිට් එකක් දෙකක් වගේ ලාවට ඉතින් දාලා තිබුණා. ඒත් ඉතින් අඳුරු ගතියයි. අපි ඉතින් පන්සලෙන් පිටත් වෙලා එන ගමන් අපේ ගමේ පුංචිම පුංචි කූඩුවක් තිබ්බා. ඒක හරිම ලස්සනයි. පොඩි ළමයි එකතු වෙලා තමයි ඒක හැදුවේ. අපි ඉතින් ඒකත් බලාගෙනම ගෙදර ආවා. ඔයාලට එහෙනම් බුදු සරණයි.